හලෝ good morning. අදත් ඉතින් ඩේ ව්ලොග් එකක් තමයි මම මේ විදිහට රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. අද ඉතින් හස්බන්ඩ් වැඩට යන්න තියෙන දවසක්. මුලින්ම ඉතින් හැමදාම වගේ මම තේ එක තමා මේ විදිහට හදන්න පටන් ගත්තා. මුලින්ම ඉතින් එයාගේ තේ එක එයාට ගිහින් දුන්නා. මේ වෙලාවෙ ඉතින් එයා ලෑස්ති වෙන ගමන් හිටියේ. ඊට පස්සේ ඉතින් අපි චූටි කිටි පැටියටත් තේ එක දුන්නා. ඊළඟට ඉතින් මම තමා මේ විදිහට තේ එක බිව්වේ. ඉතින් කොහොමද ඔයගොල්ලෝ සතුටින් සැපෙන් සනීපෙන් ඉන්නවද? මේ දවස්වල වැස්ස පටන් ගත්තා නේද හැමෝටම කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සම් වෙන්න ඕන. අද ඉතින් මෙයා වැඩට ගියාට එයා ඉක්මනට එනවා. පැය 2-3කට වගේ තමයි ඔෆිස් එකට ගිහින් යන්නේ. ඒක නිසා ඉතින් අද උදේට මම කෑම මොනවත් හැදුවේ නැහැ. එන වෙලාවට කෑම හදලා තියන්න තමයි හැදුවේ. එයත් මෙන්න මෙහෙම පිටත් වුණාට පස්සේ ගෙදර තියෙන ඉතුරු වැඩ ටික තමයි මම කරගන්න හැදුවේ. ඔන්න ඔතන චූටි මී පැටියෙක් වැටිලා හිටියා. මාර ලස්සනට අහසක් තිබුණා. මං හිතුවේ නෑ ඒ වුණාට රෑ වෙනකොට වැස්ස පටන් ගත්තා. අපි අලුතින් බීජ වර්ගයක් දැම්මා. ඒ වගේත් සමහර වගේ කොළ ඇවිත් තිබුණා. ඒ තිබ්බේ දඹල. මිරිස් ගස් ටිකත් හොඳට හැදිලා තියෙනවා. ඔය තියෙන තක්කාලි, ඔය තියෙන මිරිස්, මෙන්න මේ හරිය අපි බටු හිටෙව්වා. බටු පැලක් තියෙනවා. එතකොට ඔන්න ඔය හරියේ වට්ටක්ක දැම්මා. තම්පල වගේකුත් තිබුණා. නිවිති තියෙනවා. බණ්ඩක්ක තියෙනවා. කොහොමාද ඉතින් තව ටික දවසක් යනකොට පළදාව හැදෙයි. මම ඇත්තටම දන්නේ නෑ. ඒ වුණාට YouTube එකෙන් එහෙම බලාගෙන අපි දෙන්නත් එක්ක මේවා හැදුවා. ඔයගොල්ලෝ අබකොළ කාලා තියෙනවද? ඔය මං අබ වගේකුත් හදලා තියෙනවා. ඒවා හැදුනට පස්සේ අපි ඉතින් බලමු. මානසික පීඩනය අන්තිම වෙලා ඉන්නකොට මෙන්න මේ වගේ දේවල් හදනකොට මාර විදියට ඔළුවට නිදහසක් ලැබෙනවා. මං හරිම ආසයි යන්නේ හැංගීමට. ප්‍රශ්නයක් වුණොත් හැමදේම අමතක වෙලා යනවා. ඉතින් මං හරිම කැමැත්තෙන් තමා මේ දේවල් කරන්නේ. ඔන්න ඔය පෙන්නන ටික මට සුද්ධ කරන්න තව තියෙන ටික. ඒ ටිකත් අපි සුද්ධ කරලා මොනවා හරි හදන්න තමයි හිතාගෙන ඉන්නේ. එන්න. දුවලෙන් එන්න. එන්න. එන්න පාටක් නෑ. එන්න. එනවනේ. දැන් හැම තැනම ඇවිදලා අතු ගාන වෙලාවට ඔතන ඉඳගෙන හිටියාම හරියද? අයින් වෙන්න. ටයිල් කැටේ පාටමයි හොයාගන්නවත් බෑ. එයි. මෙහෙ. එයි. කියුටි. උදේම ගෙදර වැඩ ටික ඉවර කරගත්තාමත් හරිම හිතට සහනයක් තමා තියෙන්නේ. ඉතින් මං ගේත් මේ විදිහට අස් කරලා අතු ගාලා ඉවර වුණා. ගොඩක් ඉතින් හැදි වෙන්නේ නැහැ අපි දෙන්න විතරක් ඉන්න නිසා.
දැන් තියෙන ඉතින් රෙදි ටික හොදලා නා කියා ගන්න තමයි. තාම මං දවල්ට උයලත් නැහැ. හයි ඔන්න මම නාගත්තා. රෙදි හේදුවට රිටි දාන්න වෙන්නේ නැහැ. මොකද මේ වහින්න වගේ හන්. අනේ මන්දා වහින්නත් වගේ. ඊට පස්සේ ඉතින් බත් එක උයනකොටම හස්බන්ඩ්වත් වැඩ ඇරලා ගෙදර ආවා. දැන් වෙලාව 12:00ට එකට විතර ඇති. මම ඉතින් ඉක්මනට ඉව්වා. පොල් සම්බෝල හදපුවා වගේක් තිබුණා. බීට් උයලා හාල් මැස්සු බැත්තා. අපේ ගෙදර ඉතින් සාමාන්‍යයෙන් කන එළවලු ටිකක් තියෙනවා. අපි ඒවා තමයි කන්නේ. බීට්, අල, සෝයා, පරිප්පු අනේ වගේ දේවල් තමයි. මට ඉතින් හොඳ නිින්දක් ගියා. මම නිදිලා නැගිටිනකොට එළිය හොඳටම වැස්ස. සුපෝෂ පොඩි පැකට් එකක් තිබුණා. ඒක හදලා තේ බොන්න තමයි අපි දෙන්න හැදුවේ. දැන් ඉතින් තේ දෙක නිකන් තමයි බොන්න වෙන්නේ. හදන වෙලාවෙම සුපෝෂ ඉවර වුණා. ඊට පස්සේ ඉතින් එළිය හොඳටම වැස්ස. රෑට කන්න තමයි හැදුවේ. වැඩි දෙයක් හැදුවේ නැහැ. චිකන් හදලා මේ පොඩි කැරට් අලයක් වගේ තිබුණා. ඒකක් දාලා රයිස් එක වගේ හදලා ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ එක දවසක් ගෙවුනේ. හරිම කම්මැලි විදියට තමයි දවසේ ගෙවුනේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් යන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ